ඉතින් යාළුවනේ අද රිවිව් එක පටන් ගන්න විතර කාර් එක ඇතුලේ ඉඳගෙනම බලන්නකෝ මේක මොකද්ද කියලා. මේ තමයි Nissan සමාගමෙන් හඳුන්වා දෙන Nissan Sakura. මේක full electric වාහනයක්. එකපාරක් charge කරාම කිලෝමීටර් 180ක් වගේ යන්න පුළුවන්. කිලෝවොට් 20ක බැටරියක් තියෙන හොඳම EV එකක්. මේක අපි එළියට ගිහිල්ලා බලමු වාහනේ මොන වගේ හැඩයක්ද තියෙන්නේ කියලා. මේක නම් ලංකාවටම ගැලපෙන වාහනයක්. මේක දැන් තියෙනවා බැටරි 180යි කිලෝමීටර් 99ක් යන්න පුළුවන් කියලා. මේක 2023 නිෂ්පාදනය කරපු එක. ලංකාවේදී මේක කිලෝමීටර් 5700ක් වගේ දුරලා තියෙනවා. ටච් AC තියෙනවා. එතකොට මේක EV ඔප්ෂන් එකක් හදනවා EV පැරලල් කියලා. මේකේ ගොඩක් ඔප්ෂන් එකක් තියෙනවා. මල්ටි ෆන්ක්ෂන් ස්ටියරින් වීල් එකක් තියෙනවා. මෙතන තියෙනවා අර අනිත් වාහන වලගේම ට්‍රිප් ස්ටාර්ට් රීසෙට් ඒ ටික තියෙනවා. ඔටෝ බ්‍රේක් ඔටෝ ස්ටොප් එක හෝල්ඩ් කරන්න පුළුවන්. ඒ ඔප්ෂන් ටික තියෙනවා. එතකොට මේක සේෆ්ටි ඔප්ෂන් එක ඇවිල්ලා තියෙනවා. මේ තියෙන එක. ඒ වගේ තමයි මේක පිටිපස්සේ බැලුවාම black color sheets තියෙන්නේ. මම මේ වීඩියෝ කරන්න පොඩක් රෑ. ඒක ඉන්න වලට මම ප්ලෑෂර් එක ඔන් කරලා පෙන්නන්නම්. මේ වගේ එයා බෑග් තියෙනවා. ඩුවෙල් එයා බෑග් වාහනයක්. හොඳ ක්වොලිටි ජපන් වාහනයක්. මේක අපි බලමු එළියට කියලා කොහොමද මේක අනිත් එළිය තත්ත්වය කියලා. ආලා පුදුම එළියට ගියම් මේකේ. මේ තියෙන වාහනේ එළියේ කොහොමද පේනම වැගන්ආර් ලුක් එකම තමයි තියෙන්නේ. මේක Nissan Days එකට වගේ වාහනයක්. Nissan Days එක වෙනුවට මේ ඉලෙක්ට්‍රික් එක ආපු එක තමයි මේ තියෙන්නේ. Hello wheel එක. අපි මේක පිටිපස්ස ගිහලා බලමු කොහොමද කියලා. පිටිපස්සෙන් පේනවා. මේ තියෙන පිටිපස්ස. ඒක ප්‍රීමියම් ලුක් එකක් තියෙන්නේ. බද්දයි ඒක ගැන හිතන්න එපා. මෙතන තියෙනවා 0 emission Nissan Sakura. බලමු පිටිපස්ස දාරලා කොහොමද කියලා. හොඳ ඩිකි ස්පේස් එකක් තියෙන ලගේජ් එකක් දාන්න පුළුවන්. Nissan Days එක හා සමානමයි. මේ තියෙන පිටිපස්ස ලෙග් ස්පේස් එකක් අවුලක් නැහැ. මතර පහසුවෙන් පිටිපස්ස ඉඳගෙන යන්න පුළුවන් තරම් ඉඩ තියෙනවා. black fabric sheet ඇවිල්ලා තියෙන්නේ. ලංකාවේ පාවිච්චියට කියාපු වාහනයක් මේක. ඔයාලටත් පුදුම හිතෙයි. ඔයාලා මේ වගේ වාහනයක් ගන්න අයිඩියා එකක් තියෙනවා. ලංකාවේ සාමාන්‍යයෙන් මිලියන 7ත් මිලියන 8ක් වගේ ඇතුළත ගන්න පුළුවන්. හොඳ ජපාන් කාර් එකක්. මම ඒක ඔයාලා මේක රිවිව් එක ගෙනාවේ.
ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට හොඳ දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් මට subscribe කරලා කමෙන්ට් එකක් දාලා like එකක් දාලා වීඩියෝ එකට support එකක් දෙන්න. අපි මේ වගේ තවත් හොඳ වාහන ඔයාලට ඉස්සරහට අරගෙන එනවා. එහෙනම් හැමෝටම ජය වේවා. අපි ලස්සන වාහනයක් අරගෙන ආයෙමත් වෙලා හම්බෙමු.